හරි. ප්‍රශ්න අංක 7. මම ආපහු කියන්නම් ප්‍රශ්න අංක 6. accuracy mean. accuracy කියලා කියන්නේ මොනවා හරි තොරතුරක තියෙන නිර්වද්‍යතාවය. එතකොට accuracy එකක් හැමතිස්සෙම accuracy කියන එක close වෙන්න ඕනි හරිම true value එකට. එතකොට rapid reporting හින්දා accuracy වෙනස් වෙන්න පුළුවන්. ඕනට වඩා speed වුණාම හරියටම accurate result එක දෙන්නේ නැහැ. answer A වැරදි. B result cluster closely together කියන එක precision. අපි කලින් කතා කළා precision. මම precision කියන එක ආයි කියන්නම් මට recording දාන්න අමතක වෙච්ච හින්දා. හැමතිස්සෙම එකම පරීක්ෂණය නැවත නැවත කරාම සමාන ප්‍රතිඵල එක සමාන ප්‍රතිඵල එන එකට තමයි අපි කියන්නේ precision කියලා. එතකොට ඒ කියන්නේ result cluster closely together කියන්නේ precision කියන එක not accuracy. එතකොට ඒ answer එක අයින් කළ හැකි. result are close to the true value. මේක තමයි answer එක accurate කියලා කියන්නේ. minimal documentation වලින් accuracy වෙනස් වෙන්න පුළුවන්. හරිම දේ නොලැබෙන්න පුළුවන්. එහෙමනම් answer එක result are close to the true value කියන එක. ඊට පස්සේ question number 7 random error is usually caused මම කිව්වා random error එකක් කියලා කියන්නේ අහඹු විදිහට ඇති වෙන වෙනස්කමක් මේක එකපාරට ඇති වෙන්නේ අපි බලාපොරොත්තු නොවන දෙයක් හැබැයි systematic error එකක් කියලා කියන්නේ දීර්ඝකාලීනව දිගටම පවතින වැරද්දක් අපි බලාගෙන යන random error chance fluctuation මම කිව්වා මිනුමක් හෝ පරිේශණයක තියෙන අහඹු වෙනස්කම තමයි chance fluctuation කියන්නේ. ඒක වෙන්න තියෙන හැකියාව. එතකොට ඒක තමයි answer එක. ඊළඟ answers ටික internal misreporting. misreporting කියන එක අනිවාර්යයෙන්ම systematic error එකක් lead කරන්න පුළුවන් දෙයක් misreporting. ඒ නිසා අපිට ඒක answer එකක් විදිහට ගන්න බෑ. consistent bias. එහෙම නැත්නම් repeat predictable error. ඒ කියන්නේ අපි මේ බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන වැරද්දක් හැමදාම මේකේ තියෙනවා. එහෙනම් අපි ඒක හදන්න ඕනනේ. හැදුවේ නැත්නම් ඒක systematic error එකක්. ඊටකට ඒකත් answer එකක් නෙවෙයි. answer D miscalibrated instrument. අපි දන්නවා නම් දැන් මේ instrument එක calibrate කරන්න ඕනි මේක හරිද කියලා බලන්න ඕනි sample testing කරන්න ඕනි කියලා. ඒක අපි නොකර ඉන්නවා නම් ඒකත් lead වෙන්නේ systematic error එකකට. එතකොට මෙතන answer එක තමයි chance fluctuation කියන්නේ අහඹු විදිහට වෙන්න පුළුවන් කියන එක තමයි random error එකක් කියලා කියන්නේ. Question number 8 systematic error is ඔන්න ඒකෙම opposite ප්‍රශ්නය අහනවා systematic error is මොකද දැන් අපි systematic error එකක් දැන් ප්‍රශ්නයේ answers ටික දිහා බලාගෙන ගියාම ඔයගලන්ටම තෝරන්න පුළුවන් උත්තරේ බලන්න answer A a type of clinical error clinical error එකක් විතරද systematic error එකක් වෙන්නේ නැහැ ඕනිම error එකක් systematic error එකක් වෙන්න පුළුවන් ඒකට ඒ answer එක ගන්න බෑ always insignificant insignificant කියන්නේ මේක මේ ප්‍රමුඛ කාරණයක් නෙවෙයි කියන එකනේ නෑ systematic error එකක් lead කරන්නේ හැම තිස්සෙම significant මේ fact එකකින් එන ඒ answer එකත් වැරදි unpredictable අපි කලින් කතා කළානේ random error එකක් නේ unpredictable නා එන එක systematic error එකක් නෙවෙයි systematic error එකක් වෙන්නේ stable and consistent deviation ස්ථිරවම පවතින හැමතිස්සෙම පවතින වැරද්දකට තමයි අපි කියන්නේ systematic error එකක් කියලා. එහෙනම් answer එක stable and consistent deviation කියන එක තමයි answer එක answer D. අපි යනවා ප්‍රශ්න අංක 9ට. Which waste guard rule is a warning rule? මේවට බය වෙන්න එපා මේ ප්‍රශ්න නිකන් simple. බලන්න waste guard rule කියලා එකක් තියෙනවා. ඔයාලා ගන්න ඕනේ එච්චරයි. ඒක quality control rule එකක්. මේකෙදි අපි කරන මොන හරි පරීක්ෂණවල වෙනස් වෙන්න පුළුවන් සීමා දාලා තියෙනවා. එතකොට එකක් දෙකක් වෙනස්. ඒ කියන්නේ ධන පැත්තට එකකුයි ඍණ පැත්තට එකකුයි වෙනස් වෙලා එන්න පුළුවන්. සමහර වෙලාවට අපේ හිතන්නකෝ අපේ accurate answer එක 3. හැබැයි ඒක 3 නෙමෙයි අපි ටිකක් ලොකු එකක් ගමු. එහෙම ගත්තොත් වැරදිනවා. අපි හිතමුකෝ 50. accurate answer එක 50. එතකොට ඒක 49 වෙලාවත් 51 වෙලාවත් අපි ඒක ලොකු වැරද්දක් විදිහට ගන්න. අපි ඒවට කියන්නේ warning rule කියලා. හැබැයි දෙකකින් එහාට ගියොත් 3කින් එහාට ගියොත් එහෙම නැත්නම් 4කින් එහාට ගියොත් අපි කියනවා ඒක rejection rule එකක් කියලා. දැන් warning rule එකක් දෙකක් අතරනේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඊට එහා පැත්තට වෙනස වැඩි නා. අපිට බලාපොරොත්තු වෙන්න ඕනි accurate answer එක 50 45
එහෙම නැත්නම් අනිත් පැත්තෙන් 55, 46, 54. ඒ වගේ නම් අපි ඒක රිජෙක්ෂන් රූල් එකක් කියලා කියන්නේ. ඒ වෙලාවට හැමතිස්සෙම අපේ මැෂින් එක නැවතිලා මේ ලැබ් එකේ අපි මොන හරි ටෙස්ටිං කරන ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක නතර වෙලා මේ රිසල්ට් රිජෙක්ට් කරන්න ඕන. අන්න ඕක තමයි ඔය වේස්ට් ගාඩ් රූල් කියලා කියන්නේ. නිකන් කෙටියෙන් ඔලුවට දාගන්න වැඩක් නැහැ ඒකහට. එතකොට මේකේ තියෙනවා 1 to 2, 1 to 3, 2s, 4s, 10x ඔය විදිහට තියෙනවා. එතකොට අපිට මෙතන තියෙන ආන්සර් වලින් warning rule තියෙන්නේ එකයි. ඔය ආන්සර් A. 1 2. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් වෙනස් වුණොත් වෝන් කරනවා. මෙන්න මේම චූටි එරර් එකක් එනවා කියලා. හැබැයි ඊට එහාට ගියොත් ඒව ඔක්කොම රිජෙක්ෂන් රූල්. එහෙම නැවතන ආන්සර් එක A. ඊතුරු ආන්සර්ස් ටික වැරදි. Question number 10. What do IQC and EQA ensure? මම කලින් කතා කළා රෙකෝඩින් දාපු නැති නිසා I කියන්නම්. IQC කිව්වේ internal අර මේ quality control එක. EQA කියලා කිව්වේ external quality assurance එක. අපි හැමතිස්සෙම lab එකේ ඇතුලේ අපේ internal quality control එකෙන් අපේ ඇතුලේ හැම ටෙස්ට් එකක්ම කියන්නේ හරි accurate ද අර precision කරලා බලනවා result සමානද ඊට පස්සේ ඒක external quality assurance එකෙන් කරන්නේ අනිත් ලැබ් එක කම්පෙයාර් කරන එක. ඔක තමයි ඔය දෙකේ තේරුම. What do IQC and EQA ensure? මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ensure කරන්නේ? result එකේ validity එක එහෙම නැත්නම් reliability එක. Validity and reliability of result. මේක තමයි answer එක. ඊළඟ answers අපිට නිකම් අයින් කරන්න පුළුවන් මොකද තියෙන laboratory holidays ඒවා not related නේ. laboratory accreditation renewal only. accreditation renewal කියන එක main purpose එකක් නෙවෙයි. accreditation කියලා කියන්නේ මොකද්ද? මේක මේ ongoing process එකක්. quality and reliability වෙනුවෙන් තියෙන ongoing process එකක් නේ accreditation කියලා කියන්නේ. මේක අර IQC EQA කියලා standards දාලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට ඒ ආන්සර් එක අපිට අයින් කළ හැකි. high revenue generation ඒක profit එකත් එක්ක සම්බන්ධ නිසා ඒකත් අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් ආන්සර් එක validity and reliability of result. Section number 11. POCT. POCT කියලා කියන්නේ ඒක වැදගත් එකක්. POCT governance under ISO 15189 includes. මොකද්ද කියලා අහනවා. මේ ISO වල මේ POCT කියලා කියන්නේ. POCT කියලා කියන්නේ point of care in testing. ඒ කියන්නේ near to the patient. හැමතිස්සෙම patient ඉන්න තැන පුංචි lab එකක patient මේ ළඟ ඉන්න තැන පොඩි lab එකක කරන එක තමයි point of care testing කියන්නේ. එතකොට මේකෙදී අහන්නේ මේ එකට ඇතුල් ඒ කියන්නේ ඉන්ක්ලූඩ් වෙන්නේ මොනවද කියලානේ බලන්න. මේක end වෙයි ඔයාලා අපෝ මේ link එකෙන් මේ log වෙන්න. allowing undocumented testing. එහෙම undocumented කියන එක කීයටවත් ආන්සර් එකක් විදිහට ගන්න බෑ මොකද documentation කියන එක necessary. ඊට පස්සේ removing QC කියන්නේ quality control නේ. ඒවා remove කරලා හරියනවද? මොනම purpose එකකටවත් අපිට යන්න පුළුවන්ද quality control remove කරලා? බෑ. ඒ ආන්සර් එකත් අයින් කරන්න. ඊට පස්සේ operator competency කියලා කියන්නේ train skill qualified staff එක to do the test එක කරන එක. එහෙනම් මේක නේද අපේ point of මේ caring testing වලදීත් අපිට වැදගත් නේද train වෙච්ච qualified skilled ස්ටාෆ් එකක් ඉන්න ඕනනේ. ඒක තමයි ඔපරේටර් කම්පිටන්සි කියන්නේ. ඒ කියන්නේ ක්වොලිටි එකට ફોකස් වෙන්න නම් අනිවාර්යෙන් මේක මේන්ටේන් වෙන්න ඕනේ. එහෙමනම් ආන්සර් එක ආන්සර් C. අනිත් ආන්සර් එකත් නිකම්ම අයින් කර හැකි eliminating calibration. අනිවාර්යයෙන්ම calibration regular වෙන්න ඕනේ. මොන හරි instrument calibrate කරන ඒවා ඒ වගේම මේ අර ඒ කියන්නේ calibration need කියලා අපි දැනගත්ත වෙලාවෙදිම calibrate කරන එක එතකොට අර precision ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ නිසා මේ eliminating කියන කැලේ හින්දා අපිට ඒ ආන්සර් එකත් අයින් කරන්න පුළුවන්. ආන්සර් C තමයි ප්‍රශ්නාංක 11ට. 12. Equipment traceability refers to. Equipment traceability කියලා කියන්නේ ඔය හැම එකම අර වචනේ දන්නේ නැතිකම හින්දා තමයි ප්‍රශ්නේ අමාරු වෙනවා. traceability කියලා කියන්නේ දැන් අපි මොන හරි උපකරණයක් equipment එකක් ගත්තා කියන්නකෝ. ඒක ගත්තේ මේ කොයි equipment එකද? මොනවටද use කරේ? කවුද use කරේ? කොයි වෙලාවෙද use කරේ? කොතනද use කරලා තිබ්බේ? ඔන්න ඔයක තමයි equipment traceability කියන්නේ.
එහෙමනම් අනිවාර්යයෙන්ම අපිට මේවා ස්ටෑන්ඩඩ්ස් තියෙන්න ඕනේ. අපිට බෑ නේද? දැන් අපි හිතමු ඔපරේෂන් එකකට අපි ගන්න ඉන්ස්ට්‍රුමන්ට් ඒවා අනිවාර්යයෙන්ම අපි හිතමුකෝ බ්ලඩ් ගෑවිච්චා එහෙම නැත්නම් ඒවා ස්ටෙරයිල් කරන ක්‍රමය ඒවා ඔක්කොම ස්ටෑන්ඩඩ්ස් දීලානේ අපිට තියෙන්නේ. නැෂනල් ඉන්ටර්නැෂනල් හැම දෙයකින්ම මේවට අපිට ගන්න හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම මේ ආපහු ඒ කියන්නේ රීයුස් කරනවද ඩිස්පෝස් කරනවද ඒ හැම එකම ස්ටෑන්ඩඩ්ස් වලින් දීලා තියෙන්නේ. එතකොට equipment traceability refers to linking calibration to national international standards. මේක තමයි මේ equipment traceability කියලා කියන්නේ. එතකොට ආන්සර් එක ඒක තමයි. අනිත් ඒවා ඇයි වෙන්නේ නැත්තේ කියලා පැහැදිලිව බලාගෙන යන්න. Connecting machine to the internet. හැමතිස්සෙම මේ network ඒ කියන්නේ මේවා networking වෙන්නේ නැති වෙන්න පුළුවන්. manually වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ආන්සර් එක වැරදි. Buying expensive machines. cost එක involve වෙන්නේ නැහැ කියලා අපි කිව්වනේ. quality වලදී. ඊළඟට answer D. posting equipment data publicly unrelated public අපි කිසිම මේ data එකක් අපිට එම් public කරනවා කියලා එහෙම ඒකට answer එකක් විදිහට ගන්න බෑනේ. එතකොට ඕකේ answer A link in calibration. හැමතිස්සෙම මේවා link වෙලා තියෙන්න ඕනේ. කරන විදිය කවුද ගත්තේ මොකටද ගත්තේ ඇයි ගන්නෙ ඒ ටික ඔක්කොම link වෙලා තියෙන්න ඕනේ national and international standards වලින්. ප්‍රශ්න අංක 13 a trend on an LJ chart typically indicates මොකද්ද LJ chart එක කියලා කියන්නේ? LJ chart එක කියලා කියන්නේ ප්‍රතිඵල කාලයත් එක්ක වෙනස් වීම පෙන්වන. ඒ කියන්නේ gradual drift එකක්, instrument instability එකක්, calibration changes ඔන්න ඔය වගේ දේවල්. ඒ කියන්නේ ප්‍රතිඵල කාලයක් ඇද්දි. දැන් අපි තුම ගොඩක් කාලෙකින් instrument calibrate කරලා නැත්නම් result change වෙනවා. අන්න ඒ වගේ ඒ දේවල් chart කරන එක තමයි LJ chart එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් බලන්න answers ටික gradual drift or instrument instability ඒකනේ answer එක. ඒ කියන්නේ අපි මොනවා හරි මේ chart කරනවා ප්‍රතිඵල හරිම ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන් අවස්ථා අපි chart කරනවා. instrument calibrate කරලා නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ හදිසියෙ වැඩි වෙන එකක් gradual. ඒ කියන්නේ මේක පාරට වැඩි වීම නම් ඒවා පෙන්වන්නේ කොහොමද? calibration changes කොහොමද බලපාන්නේ? calibrate කරපු ගමන් වැරදි result එන්න පුළුවන්. අන්න ඒව chart කරන එක තමයි. එතකොට එහෙනම් මේකේ answer එක gradual drift or instrument instability. answer B බලන්න stability. stability කියලා කියන එක අපිට LJ chart එකේ අහන්නේ වෙනස්කම්නේ. stable වෙන්න බෑ. ඒ answer එක අයින් කර හැකියි. no quality issue ඒක වැරදි answer එක. incorrect sample ID. ඒ කියන්නේ මේ sample එක වැරදි වෙලා දාන එකක් වගේ. ඒවා මේ අපිට systematic errors විදිහට එන්නේ. එතකොට LJ chart එකේ අපිට ඒවා chart කරන්න බෑ. එතකොට answer එක වෙන්නේ answer A. ප්‍රශ්න අංක 14 result reporting requires. ඇයි result report කරන්න ඕනි වෙන්නේ? patient self reporting. ඒ කියන්නේ මේ patient ඔබ දෙනවලු report කරගන්න. ඒ answer එක එතනම වැරදිනේ. unauthorized release. ඒ කියන්නේ authorized person ගේ මේ authority එකෙන් පිට මේක release කරනවලු report. එහෙම report release කරන්නේ නැහැ. report එකක් අනිවාර්යෙන් දැන් lab එකක නම් culture වගේ report එකක් නම් pathologist sign කරලා එහෙමනේ එළියට දෙන්නේ. ඒකට ඒ වගේ මොන හරි blood culture නම් නෑ. ඒකට ඒ වගේ අනිවාර්යෙන්ම authorized වෙන්න ඕනේ. ඊට පස්සේ no documentation. ඒකත් වැරදීනේ. proper documentation තියෙන්න ඕනේනේ. අන්තිම එක බලන්න communication of critical result. ඒ මොකද්ද කියන්නේ? critical result එකක් නම් අපි අනිවාර්යෙන් දැනුම් දෙන්න ඕනේ. දැන් අර මම චූටි උදාහරණයක් කියන්නම්. මේ අපි troponin එකක් positive නම් troponin එකක් positive නම් ටක් ගාලා එවෙලෙම ward එකට හරි patient හරි කතා කරලා කියනවානේ. අන්න ඒ වගේ දෙයක් නෙමෙයි කියන්නේ. communication of critical result. critical result එකක් නම් communicate කරන්න ඕනේ කියන එක. ඒකට ඒක තමයි answer D. ප්‍රශ්න අංක 15 in Crosby's principle of quality what does zero defects mean? අපි කිව්වා Crosby's principle zero defects no errors කියලා. අපි ඒව කලින් කතා කරලා තියෙනවා මේ මීට කලින්. බලාගෙන යන්න zero defects කියන එකේ අනිවාර්යෙන් තේරුම no errors කියන answer එකක් ඔතන තියෙන්න ඕනේ. බලාගෙන යන්න answer A errors should be reduced to a manageable level. should be reduced. reduce errors නෙවෙයි අපි කියන්නේ zero defects කියලා. එන එක answer එක වැරදි. minor errors second answer එක. ඒකත් වැරදිනේ. minor errors වත් තියෙන්න විදිහක් නැහැ. answer C no errors.
ඒක තමයි answer එක. No errors are acceptable if service quality is high. sorry මම මාරු කරලා කිව්වේ minor errors කියන එක answer B. answer C, no errors acceptable in quality standards කියන එක තමයි answer එක. D එක බලන්න, defects should be hidden from patient. ඒවා unethical. අපිට ethical answers විදිහට ගන්න බෑ. එතකොට ඒකත් අයින් කරන්න පුළුවන්. ප්‍රශ්නාංක 16ට අපි යනවා. ISO අර කියපු එකම primarily applies to අංක 15 කියන එක ලැබ් සම්බන්ධ එකක්. මේක මේ 2022 දී වෙච්ච ඒ කියන්නේ මොන හරි amendment එකක් ගැන මෙතන අහනවා ඇත්තේ. එතකොට සාමාන්‍යයෙන් ISO 15189 2022 primarily applies to කියලා අහන්නේ. ඕකේදී 2022 දී තමයි medical laboratory including POCT කියන එක point of care testing කියලා කියන එක අනිවාර්යයෙන්ම primary application එක. ඒ කියන්නේ point of care කියන එක තමයි ISO 15189 main purpose එක point of care. එතකොට ඒක තමයි answer එක. අනිත් තුනම ඒ කියන්නේ මේ veterinary laboratories, dental clinics, research only laboratories. sorry. මගේ මොකද වෙන්නේ නේද? මේ B, C, D කියන answers තුනම වැරදි. Medical laboratories including POCT ඔය point of care කියන එක තමයි ඔතන answer එක විදියට එන්නේ. අපි යනවා ප්‍රශ්නාංක 17ට. Sample rejection criteria are part of. Sample reject කරන්න නම් කොයි වෙලේද sample එක reject කරන්නේ? Sample එක වැරදි. මේක දාන්න බෑ machine එකට. ඒක reject කරන්නේ කොයි වෙලාවෙදිද? examination එකේදීලු. ඒ කියන්නේ අපි දැන් ඔක්කොම කරන්න පටන් අරන් reagent නාස්ති කරලා ඒ වෙලාවෙදී තමයි අපි කියන්නේ මේ sample එක reject කියලා. ඒක වැරදීනේ. ඊට පස්සේ financial audits not related financial post examination ඔක්කොම කළාට පස්සේ අන්තිමට අයියෝ මේක sample එක වැරදිලානේ කියලා කියන එකෙන් නෙමෙයිනේ අපි sample එක reject කරන්නේ. ඒ උත්තරෙත් වැරදි. pre examination අපි හැමතිස්සෙම sample ටික ගත්තාම sample ටික machine එකට දාන්න කලින් මුලින් pre examination එකක් කරලා ඉන්න ඕනේ. එතනදී තමයි අපි දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. sample එක clot වෙලා නම් clot වෙන්න ඕනේ නැති sample එකක් අපි හිතමු full blood count sample එකක්. ඒතර ඒක clot වෙන්න ඕනේ නැහැනේ. ඒක EDTA bottle එකකට අපි ගන්නෙ clot වෙන්නේ නැති sample එකක්. clot නොවෙන්න තමයි දාන්නේ. එතකොට reagent හරියට වැටිලා නැත්නම් sample එක clot වෙනවා. එතකොට ඒකෙන් blood count එකක් කළාට FBC එකක් කළාට හරි result එක එන්නේ නැහනේ. හැබැයි අපි machine එකටත් දාලා ඒකේ probe එකත් මේ run කළාට පස්සේ කියනවා නම් sample එක වැරදි කියලා එතන ලොකු waste එකක් වෙනවනේ හැමදේම. එතකොට ඒ නිසා අපි අනිවාර්යයෙන්ම pre examination වලදී sample rejection කරන්න ඕනේ. එහෙනම් answer D pre examination. ප්‍රශ්නාංක 18